ඔන්න ඇවිත් ඉන්නවා කවුද? මිස්ටර් නයා සහ ගැඩවිලාගේ සටන. දැන් පයන්නක් ඇත. හරිනේ ව්‍යුහේනේ. එහෙම අතල් දෙන්නේ නැහැ. එහෙම අකුරු දෙයක් එහෙම ලියන්නේ නැහැ උඩේ යටයි. ශුණ්ඩාවක් ඇත. ලියන්න. මොකක්ද? ඒකේ තියෙනවා පොඩි ගැජට් එකක්. ඒක මෙහෙම ඇකිලිලා තියෙන්නේ. දිග ඇරලා ගන්නවා. මල් පැණි බොන එකක් ඒක. පැණි ඔහම උරා බොන එක. දාන්නේ උරා බොන. ශුණ්ඩාවක් ඇත. හැම තැනම සමනල්ලු. මොහොත බලපන් ඈ. ඕම් බලපන්. ඕ. එතකොට සර් මිනිස්යාගේ පොඩි එකා. පොඩි කාලේදී චූටි කාලේදී ධන ගන්නවනේ. එතකොට ඒ කාලේදී උරගේද්ද සීරපයියේද? යකෝ දැන් සමහර යෝන්ගේ මහයකා බීලා ධන ගන්නව නේද? ඒක උරගේද්ද උ? හා හිලිලිගේ බෙල්ල වැලිලේ අපලිගේ ආච්චිට හාල් කරලා ලිලි මෙහෙම ගෙල්ල ඕන්නේ මොකද ඕන්නේ ළමයි කියලා තියෙනවා මේ ඒක හොඳ උත්සාහයක් ටක්සෝන දූරාවලිය මතක තියාගන්න කියලා ක්‍රමයක් මේ වගේ ක්‍රම හොඳයි නරක නෑ දැන් පුතා ඔයාලා කෙලින්ම නමින් මතක තියාගන්න යන්න දැන් මේක දැන් මට මතක මෙහෙම රාජධානී වංශයේ වර්ගයේ ගෝත්‍රයේ කුලයේ ගණේ විශේෂය ආයේ වෙන දෙම නෑ අන්න රජා වංගුවේ ගේමක් ගහනවා නම ඒවා ඕනේ එහෙම ඕනේ දැන් මේ වෙනකොට ඔයාලා මේක ඒ ස්ටෙප් එක පැනලා තියෙන්නේ ඕ ලෙවල් වලට ඇත්තට මේක හොඳ උත්සාහයක් ඒක ඒ ලෙවල් වගේ එනකොට ඒක ඕනේ දැන් ඔයාලට හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරොන් එහෙම කියාගෙන යන්න පුළුවන් එන්න ඕන හා හීලිලිගේ බෙල්ල වැලිලේ අපලිගේ ආච්චිට හාල් කරලා ලිලි මෙහෙම ගෙල්ල ඕනේ මොකද ඕනේ ඒ මොනවත් ඕනේ දැන් හැබැයි මේ ඔප ළමයට මම මේ හොඳ කියනවා කියන්නේ ඒතර හොඳ උත්සාහයක් මේ අරන් තියෙන්නේ. හරි? හරි. සර් අපිට ඉස්කෝලෙන් කිව්වා බයෝ කරන ළමයෙක් බයිබලයේ අල් කුරානයේ වගේ සම්පත් පොත අදහන්න ඕන කියලා. ඇත්තටම අපි එසේ කළ යුතුද සර්? එහෙම නෙමෙයි සම්පත් පොතේ තියෙන දේවල් වෙනස් කරන්න බෑ. අදහන්න එපා. ඒක තමයි මම හැමදාම කියන්නේ ඔය මගුල් අදහන්න එපා කියලා. ඕක අදහගෙන ඉන්න එපා ඊළඟ සංශෝධනය අපකම ඔක්කොම ඉවරයි. අදහන්න එපා. ඒක ව්‍යවස්ථාව වගේ. වෙනස් කරන්න බෑ. හරකට කියන්නේ මොකද්ද? මේ චිට් එක ආපහු යවමු මේක යපු ළමයට යටින් නම ලියා ගන්න කියලා. පුතාගේ නම ලියලා මට එවන්න ඕන. දැන් මම පන්තියේ කියවනවා. මధుරෝ කනවා. කෑම කාපල්ලකෝ. බලපන් ඈ. ඕම් බලපන්. ඕ. එතකොට සර් මිනිස්යාගේ පොඩි එකා. පොඩි කාලේදී චූටි කාලේදී ධන ගන්නවනේ. එතකොට ඒ කාලේදී උරගේද්ද සීරපයියේද? යකෝ දැන් සමහර යෝන්ගේ මහයකා බීලා ධන ගන්නව නේද? ඒක උරගේද්ද උ? ඔන්න ප්‍රශ්න මේ චිට් එකත් මෙහෙම සර් අර ජලතාප මංකඩ විවර ශාරීය මංකඩ විවර ගැන පොඩ්ඩක් තව අමතර මොනවා හරි කියන්න පුළුවන්ද කියලා එපා ළමයි ඕවා කරන්න යන්න එපා අනවශ්‍ය දේවල් අනවශ්‍ය ඒ නම මතක තියාගන්න දැන් ජලතාප මංකඩ විවර කියේ මොකද්ද අර පෘථිවි අභ්‍යන්තරයේ තියෙන තාපය වතුරෙන් උඩට එනවා ඒ ඇති ආ යන්න එපා ඒ එතනින් එහාට ඒව හොයන්න යන්න එපා මේ මොකද්ද මේ වල තියෙන්නේ ඔතල ඒවල තියෙන්නේ මම ආසයි ඉස්කෝලේට මට යන්න එක ලකුණක් මදි මම MK හොඳයි මේ චිත් එක ඔයගොල්ලෝ මම දන්නවනේ තමන් එව්වේ කියලා හොඳට වැඩ කරන්න දැන් හරි සුචි භාවිතය බලමු දැන් සුචි කියන ඒවා ළමයි උගන්වන්න කලින් මෙන්න මෙහෙමයි කියලා උගන්වන්න බෑ. සුචි කරන ගමන් තමයි තේරෙන්නේ. තේරුණාද? ඒක වලට කරද්දි තේරෙයි මම මේ කියන එකේ ඇත්ත. අපි කරලා බලමු. සර්ට සුචි කියන්නේ මොකක්ද කියලා කියන්න බැයිද? පුළුවන්. සුචියක් කියන්නේ අසුරා තැබීමක්. මොකද්ද සුචියක් කියන්නේ?
අසුරා තැබීම. කවුද අසුරන්නේ? ජීවීන් කණ්ඩායමක් අපිට මතක හිටින විදිහට මොනව කරනවද? අහුරලා දාගන්න. ජීවීන් අසුරනෝ. ඒ අහුරන්නේ ජීවීන් කපල බලලා නෙමෙයි. ඒ කියන්නේ අභ්‍යන්තර විහු බලලා නෙවෙයි. කලල බලලා නෙවෙයි. පරිණාමික ඉතිහාසය හොයලා එහෙම නෙවෙයි. පිටින් පේන විදිය බලලා. දැන් උදාහරණයක් ජීවීන් කණ්ඩායමක් අපිට දුන්නා අපි පිටින් බලනවා. පියාපත් තියෙන නැති. පාද සහිත පාද රහිත. හොඳයි නම්බර කියන්නේ සුචියක් කියන්නේ එහෙනම් ස්වභාවික වර්ගීකරණයක්ද කෘත්‍රිම එකක්ද? එන්න පට්ට කෘත්‍රිම එකක්. සුචියකින් පරිණාමික බන්දුතා හෙලි වේද හෙලි නොවේද? right අපි ඊට ලියමු ඉස්සෙල්ලා. ජීවීන් හඳුනා ගැනීමට හා කාණ්ඩගත කිරීමට සුචි භාවිත වෙයි. සුචි පරිණාමික බන්දුතා හෙලි නොකරයි. පරිණාමික බන්දුතා හෙලි නොකරයි. බන්දුවා නෙමෙයි බන්දුතා. සමහර ගම්වල තියෙන පරිණාමික බන්දු. පරිණාමික බන්දුතා හෙලි නොකරයි. සුලභව භාවිතා වෙනවලු මොන සුචියද? දෙබෙදුම් සුචි. ඒ කියන්නේ මොකක්ද නේද පුතා? එක ලක්ෂණයක් ගත්තා. පොසිටිව් නෙගටිව්. ඒ කියන්නේ ඒක ඇත නැත. ඉස්සලම ලියන්නේ හැම වෙලෙම ඇත. ඊළඟට ලියන්නේ නැත. රයිට්. උදාහරණ කීපයක් පහත දී ඇත. මේ අහන්න සුචියක් මට මතක හැටියට 2022 ද මන් දන්නේ ආවා. ස්ට්‍රක්චර් එකට දුකද ආවා. ඒකේ තිබ්බ හිස්තැන් 10ට ලකුණු 10ක් දුන්නා. ඒ කියන්නේ නිකන් 10ක් නෙමෙයි 2.5 ගුණ කිරීම 10. එතනම 25යි. තේරෙනවද? එහෙම ආවා. ඒ නිසා මේක මේ ඕන් නැති එකක් නෙමෙයි හැබැයි හෙන්න ලේසි. හරිම ඇයි ළමයි පරිණාමික දේවල් දැනගෙන ඉන්න ඕනේ නෑ. නිකම් පිටින් බලලා තියෙන. හරි අපි බලමු කරගෙන යන්න. නිදසුන එක කොහොමද සත්තු ලිස්ට් එක කියන්නේ? කාවා සමනලයාගේ මැස්සා කුරුමිනිහා. නෙමෙයි කවුද? කුරුමිනියා. දැන් බලමු දැන් ඉතින් තේරෙන්න ඕන මුංගෙන් එළියෙන් පේන ලක්ෂණ ගන්න. දැන් මෙහෙමයි ඔයාලට මම මේක නිර්මාණය කරන්න දුන්නොත් ඔයාලට නිර්ණායක තියෙයි ගොඩක්. හැබැයි සම්පත් පොතේ විදිහට යන්න. ඒතර එකක් නේ හැමෝටම. දැන් මෙතන මෙහෙමනේ පියාඹා යන සතුන් ඇවිද යන සතුන් ගග ගත්ත හැකි. එහෙම කරන දේවල් කියන්නේ අප්පුඩි ගහනවා. ගග එහෙම කියන්නේ. තේරෙනවද? ඒ කරන දේවල්ද කියන්නේ පේන්න තියෙන ව්‍යුහද? පේන්න තියෙන ව්‍යුහ. මල් පැණි බොයි. ඒවා කියන්නේ. කුරුමිනී රසතුන් බොන්න. ඒක කියන්නේ. අර පේන්න තියෙන ව්‍යුහ. හදන් ගමු. පියාපත් සහිත පළවෙනි එකේ ලියන්න. පළවෙනි රූලේ පියාපත් සහිත කියලා ලිව්වා. දැන් මෙහෙම තියෙනවනේ රූල්. ඔන්න පළවෙනි එක වල ලියනවා පියාපත් සහිත. ඊට පස්සේ තිත් පෙලක් දාගෙන ගිහින් කෙලවරෙන්ම පියාපත් තියන අය කී දෙනෙක් ඉන්නවද බලන්න. කොබාන ඉන්න අය? සමනලයයි ගෙමසට පියාපත් නැද්ද? තියෙනවා. ඉතින් ඒකනේ බය වෙන්න එපා කියන්නේ. ඊළඟට ඔව් අපේ පැත්තේ කුරුමිනටත් තියෙනවා. කාවට නෑ මූ කෘමියෙක්. හරිද? දැන් මට කියන්න පියාපත් තියන අය එක්කෙනයි දෙන්නේ තුන් දෙනයිද? එක්කෙනෙක් නම් විතරයි නම් ලියන්නේ. තුන් දෙනෙක් නම් නම් ලියන්නේ නෑ. දැන් තේරුණාද? කරද්දී මේක තේරෙන්නේ. එහෙනම් තුන් දෙනෙක් ඉන්න අයව පස්සේ බලාගමු. හරිද? උංග පස්සේ බලාගමු. උංග යවමු දෙවෙනි ගෲප් එකට. තිත් පෙලක් දැම්මා. දෙකේ ඉලක්කම ලියව රවුම් කළා. දෙන්නයි කියන්නේ නෙමෙයි දාන්නේ. දෙවෙනි එකට යන් කියන්නේ. හරි? ඊළඟට දැන් කලබල වෙන්නේ. යට පළවෙනි එකේ දෙවෙනි රූලේ. මේක නෙගටිව් ෆෝම් එක. පියාපත් කලින් එකේ ලියුව මොකද්ද? සහිතනේ රහිත. පියාපත් රහිත. දැන් උට තියෙන මොන හරි ලියන්න එපා. කකුල් සහිතයි ගග. අරකේ නෙගටිව් එක. පියාපත් රහිත. ගත්ත තිත් පෙලක්. දෙන්නෙක් තුන් දෙනෙක් දෙන්නේ එක්කෙනයිද? එක්කෙනයි නම් අපි මොකක් ලියනවද? නම ලියනවා. තේරෙනවද? හැම වෙලෙම එකෙක් තනි කරගන්න ඕන. රයිට් ඊළඟට දෙවෙනි නිර්ණායකයේ දැන් දෙවෙනි ගෲප් එකට අවිල්ලා ඉන්න සෙට් එක කවුද කියන්නේ? සමනලයා ඉන්න උඩින්ම ගෙමැස්සා කුරුමිනියා. දැන් වෙන් කරගන්න ඕනේ මේගොල්ලන්. දැන් ඔන්න ඔයාලට මම මෙහෙම දෙන්න සම්පත්පති කියලා තියෙන ඉඳා ගෙමැස්සට තියෙන්නේ පියාපත් යුගල් එකයි. කාටද පියාපත් යුගල් එකක් තියෙන්නේ? ගෙමැස්සට. අනිත් දෙන්නට යුගල් දෙකක් තියෙනවා.
දැන් අපිට ගෙමැස්ස තනි කරගන්න ක්‍රමයක් තමයි මොකද්ද? පියාපත් යුගල් දෙකක් පැවතීම නොපැවතීම. හරි? දැන් ලයිට් ලියමු. පළවෙනි රූලේ පියාපත් යුගල් දෙකක් සහිතයි. නැත්නම් පියාපත් යුගල් දෙකක් සහිත. පියාපත් යුගල් දෙකක් සහිත. පියාපත් යුගල් දෙකක් සහිත. කවුද කියන්න මට? ගෙමැස්සට විතරනේ එකක් තිබ්බේ. යුගල් දෙකක් සහිත කවුද? සමනලයයි කුරුමිනියයි. දෙන්නෙක් ඉන්නවනේ. නම් ලියනවද? නෑ. ඒගොල්ලන්ගේ යවමු මොන ගෲප් එකටද? තුන්වෙනි එකට අංක 3 දැම්මා. ඊට පහලින් ලියන්නේ ගෙමැස්සට තියෙන යුගල් ගානද නැත්නම් කලින් එකේ නෙගටිව් ෆෝම් එකද? නෙගටිව් ෆෝම් එක ලියන්නේ. පියාපත් යුගල් දෙකක් රහිත. තියෙන ගාන ලියන්නේ යුගලක් සහිත කිය. තිත් පෙලක් දැම්මා එක්කෙනෙක් තනි වෙනවා. කවුද? ගෙමැස්සා. තුන්වෙනි ගෲප් එකට යන් තරඟකරුවන් දෙන්නෙක් ඉන්නවා. තරඟකරුවන් දෙන්නෙක් බලාගෙන ඉන්නවා. කවුද තරඟකරුවන් දෙපළ? සමනලයා සහ කුරුමිනිය අතර තරඟය. මල් පැණි බොයි නොබොයි එහෙම ලියන්නේ. පැණි බොයි ලස්සනයි කැතයි ඒව ලියන්නේ. ඇත්තටම ලියනවා මේ ළමයි සමහරව. විවිධ රට ඇත. එහෙම ලියන්නේ. එහෙම තියෙන කුරුමිනිය කාවොත් එහෙම. කුරුමිනියෙක් නිකමට හරි මල් පැණි බීලා බැලුවොත් එහෙම පෙවෙනවද කියලා හරි බලන්න. එහෙම ලියන්නේ. මේ බලන්න ලියලා තියෙන එක හොඳ මේකෙන්. තුන්වෙනි එක ලියලා තියෙනවා ඒගොල්ලෝ ශුණ්ඩාවක් ඇත. ලියන්න. මොකක්ද? ලියමු. ශුණ්ඩාවක් ඇත. ඒක නෙමෙයි හරි? මොකද්ද ශුණ්ඩාව කියන්නේ? මල් පැණි බොන්න මුගේ තියෙනවා පොඩි ගැජට් එකක්. ඒක මෙමෙ ඇකිලිලා තියෙන්නේ. දිග ඇරලා ගන්නවා. මල් පැණි බොන එකක්. ඒක පැණි ඔහම උරා බොන එක. දාන්නේ උරා බොන. ශුණ්ඩාවක් ඇත. අනේ ඉතින් තිත් පෙලක් දාලා ඔන්න ලියාගෙන යන් කවුද? තනි වෙනව නේද එක්කෙනෙක්? සමනලයා. බලන්න සමනලයා වුණත් උඩ තියෙනවා මේක. දැන් මේ ඊළඟ රූලේ ලියන්නේ කුරුමිනියට තියෙන මොකක් හරි උණ්ඩාවක්ද නැත්තම් ශුණ්ඩාවක් නැත කියලාද? ශුණ්ඩාවක් නැත. මොකක් හරි හොයලා උඩ තියෙන උණ්ඩාවක් ලියන්නේ. ශුණ්ඩාවක් නැත. තව තියෙන්න පුළුවන් එකක ඒවා. ඒව ලියන්නේ. ශුණ්ඩාවක් නැත. තිත් පෙලක් දැම්මා. මොකද්ද දාන්නේ? කුරු මිනිහා. නෑ කුරුමිනියා. කුරුමිනියා. දැන් තේරුණාද සීන් එක? අන්න. ජීවීන් තනි කර යනවා. හැම තිස්සෙම ඒ අයට තියෙන දෙයක්ද ලියන්නේ නැත්නම් පොසිටිව් නෙගටිව් ෆෝම් එකද? ඒක ඔළුවේ තියාගන්න ඕනේ. ඊළඟට බලන්න ඇවිල්ලා ඉන්නේ 4-5 දින. ණයයි ගැඩවිලයි ගෙම්බයි සමනලයයි. ඒ සමනලයා කොහෙ ගියක් තියෙන්නේ? හැම තැනම සමනල්ලු. මොහොත බලන්නකෝ. ණයයි ගැඩවිලයි ගෙම්බයි සමනලයයි මොහොතෙමනේ ඔක්කොම එකට ඇවිත්. දැන් මේක සංකීර්ණ ප්‍රශ්නයක්. අපි මේගොල්ලන්ව දැන් එක දැන් බඩගායයි කෝ ලියනවද? නෑ. කරන කියන ඒවා ලියන්නේ නෑ. නිකමට හරි ගෙම්බට හිතුනොත් ඒ බඩගාලා බලන්න. හරි? එතකොට මේගොල්ලෝ දීලා තියෙන දේ බලමු. අරීය සමමිතිය සහිත දේහය. අරීය සමමිතිය සහිත දේහය. දැන් තාම මේක දන්නේ නෑ වල ඒකයි. අරීය සමමිතිය දරනවා සීලන්ට්‍රීට කට්ටිය. නේ? අරීය සමමිතිය සහිත දේහය. එතකොට එතන ගොඩක් කට්ටිය ඉන්නවද එක්කෙනයි ඉදින්නේ? එක්කෙනයි වැඩේ ගොඩ තිත් පෙලක් දැම්ම නම ලිය හැකි. මොකද්ද? මොහොතේ යන්නේ අනිත් අයගේ සමමිතිය ලියමුද නෙගටිව් ෆෝම් එක ලියමුද? කොහොමද එතකොට අපි ලියන්න වෙන්නේ? අරීය සමමිතිය රහිත දේහය. ඒක හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් අරීය සමමිතිය සහිත දේහය රහිත වගේ එහෙම ලියන්නේ. අරීය සමමිතිය රහිත දේහය. තිත් පෙලක් දැම්මා සෙට් එකක් ඉන්නවා. යවමු නේද? කොහෙටද? අංක 2. දැන් දෙවෙනි එකට එනවා මුහුදු ඇනිමනේ නැතිව ණයයි ගැඩවිලයි ගෙම්බයි සමනලයයි. මොකක් කරමුද? පාද සහිත පාද නෙමෙයි හැමෝටම ඉන්නවා හිමුනොත් ඒ. පාද සහිත තිත් පෙලක් දැම්මා. සපුඩි ප්‍රශ්නයක් එනවා. පාද සහිත දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්න? දෙන්නෙක් නැද්ද? දෙන්නෙක් නැහැ. කවුද ඉන්නේ? ගෙම්බයි සමනලයාගේ තටුනේ තියෙන්නේ. පාදක් තියෙනවා. දැන් ප්ලේන් වලට රෝද නැද්ද? ඒ වගේ තමයි. පාද තියෙනවා. එතකොට දැන් විසඳ ගන්න පුළුවන්ද උතන? බෑ. යවමු ඊළඟ අනුයාත ගෲප් එකට. කීයද අංක?
තුනට දාමු. තුනට. දැන් අනිත් නෙගටිව් ෆෝම් එක ලියන්න. නොපාද සහිත නෙමෙයි මොකද්ද? පාද රහිත. හරියට නෙගටිව් කරගන්න තේරෙන්න ඕනේ ඒකයි. පාද රහිත. තිත් පෙලක් දාමු. ප්‍රශ්නයක් තියෙනවා සේ. මොකද්ද පුතේ? මෙතෙන්ට නමක් ලියන්න බෑ. කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. යවමු මොකේද? තුන්වෙනි එකට. අන්න ඒකයි. තුන්වෙනි එකට යවම ආයෙ උන් ටික ආයෙ එකට හම්බ වෙනවනේ. තේරුණාද? යවමු හතරට. දූපියව කියලා හතරට දාමු. තුන්වෙනි එකට ආපු තරඟකරුවා සහ තරඟකාරිය කියන්නේ සමනලී සහ ගෙම්බා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? බක බක ගායි නොගායි. ඒව බෑ. අනේ අම්මෝ. ඒව තේරුම් ගන්න ඕන. පියාපත් සහිත පියාපත් රහිත. තෙත්සාවියලි වගේම ලියන්නේ. පියාපත් සහිත පියාපත් රහිත. දැන් පුළුවන් නම් ලියපල්ලා පියාපත් සහිතකට ගෙම්බා. පුදුම සිහියක් තියෙන. පියාපත් සහිත ගෙම්බෙක් නිර්මාණය නොකර පියාපත් සහිත සමනල්ලු පියාපත් රහිත එක තමයි ගෙම්බා. එතන ඒ හුටපට ඉවරයි. ඔන්න ඇවිත් ඉන්නවා කවුද? මිස්ටර් නයා සහ ගැඩවිලාගේ සටන. දැන් පයන්නක් ඇත. හරිනේ ව්‍යුහේනේ. එහෙම අතල් දෙන්නේ නැහැ. එහෙම අකුරු දෙකක් එම ලියන්නේ නැහැ උඩේ යටයි. රයිට් ලියමු. ශරීරය කොරපතු වලින් ආවරණය වී තිබෙන. ඔන්න ජෝඩි මහත්තයා. සර්පයෝ. ශරීරය කොරපතු වලින් ආවරණය වී තිබෙන. බලන්න අය කම්බුන පොඩ අල්ල කරලා. ශරීරය කොරපතු වලින් ආවරණය වී තිබෙන. තිත් පෙලියක් දැම්මා. කවුද? නයා. ශරීරයේ කොරපතු වලින් ආවරණය නොවී තිබෙන නෙමෙයි අනිත් එකගේ. වී නොතිබෙන. ශරීරයේ කොරපතු වලින් ආවරණය වී නොතිබෙන. එහෙමයි නෙගටිව් එක හැදෙන්නේ. නොවී තිබෙන නෙමෙයි. ශරීරයේ කොරපතු වලින් ආවරණය වී නොතිබෙන. කවුද? ගැලවිලා. නෙමෙයි කවුද? ගැඩවිලා. right. ඔන්න සුචි කියන එක තේරෙන්න ඕන දැන්. හරිද? ආයෙත් දැන් මට කියන්න ඔය දරුවෝ සුචි කියන එකක් දෙකක් කරලා පෙන්නනකම් උගන්නන්න පුළුවන්ද? බෑ. මලහට බෑ. එහෙම කරන්න බෑ. යද්දි තමයි තේරෙන්නේ සීන් එක. හරිද?